අරමුණක් අරගෙන හෝ කෙනෙක් දැකීමෙන් හෝ කෙනෙක් කියන වචනකින් හෝ එයට ඔබ හදාගන්න සංකල්පය හෝ අදහස හෝ සිතුවිල්ල මෙන්න මේ දේවල් වලින් ඔබේ සිත ඔබට මොකක්දෝ එකක් කියනවා. මේ හැම වෙලාවකදීම හැම මොහොතකදීම සංකල්ප, රූප, ශබ්ද මෙන්න මේ වගේ දේවල් හැම එකක්ම එකින් එකට වෙනස් කර දෙන්නේ තමන්ගේ සිත. මෙන්න මේ සිත මෙහෙයවන මනෝවිඤ්ඤාණය තමන්ගේ සිත මෙහෙයවන මනෝවිඤ්ඤාණ එක එක රාමු තුල හිරගෙනවා. රාමු වලින් එළියට එනවා. එක එක දේවල් පෙන්නනවා. එක එක සිතුවිලි දෙනවා. මෙන්න මේ කියන කොටස් වලට අරන් යාම තුලින් තමන්ගේ තියෙනා වූ තමන් ගමන් කරන්නා වූ මාර්ගය වෙනස් වෙනවා. මේ ගමන් කරන මාර්ගයේ වෙනස්කරු කවුද? ගමන් කරන මාර්ගයේ වෙනස්කරු ඇහුවොත් කියයි ඔයාලා මම කියලා. මම කියලා කියන්න කෙනෙක් වචනකින් කිව්වට මේ මම කියන ස්වභාවය කවුද පෙන්වන්නේ? මෙන්න මේ සිස්ටම් හයෙන් ගන්න අරමුණු වලට දෙන වටිනාකම සහ දැනීම කියන මෙන්න මේ සිද්ධාන්ත ටික එකතු වෙච්ච තැන තමයි මම කියලා නිර්මාණය වෙන්නේ. එතකොට මම කියලා නිර්මාණය වෙන මේ හැම මොහොතකදීම එක එක සංකල්ප රාමු තුලින් තමන්ව නිර්මාණය කරනවා. එතකොට සිත මෙහෙයවන දේවල් තුලින් තමයි ඔයාලා මේ මම කියලා නිර්මාණය කරන්නේ. සිතේ ස්වභාවය ඔයාලා හොයාගත්තට පස්සේදී මමෙක් නෑ කියන තැන කියනවා. මමෙක් නෑ කියන්නත් බෑ, ඉන්නව කියන්නත් බෑ. ඒක දැනීමක් විතරයි. ඒ දැනීමට එන්න නම් මෙන්න මේ සිතේ ස්වභාවය හොයාගන්න ඕනේ. සිත නිශ්චලයිද, චංචලයිද, එක එක විවිධාකාර දේවල්. මෙන්න මේ සිතේ ස්වභාවය හොයාගත්තට පස්සේදී මෙන්න මේ මම කියන ස්වභාවය ටිකක් අතුරුදහන් වෙනවා. එයා වෙනම කන්සෙප්ට් එකකට මාරු වෙනවා මේ සිතේ ස්වභාවය හොයාගන්න. අන්න එතනින් තමයි මේ ආධ්‍යාත්මික කියන ගමන් මාර්ගයට තමන් අවතීර්ණ වෙන්නේ. සිතේ ස්වභාවය හොයාගන්න යන මොහොතකදී ගමන් මාර්ගය වෙනස් වෙනවා ආධ්‍යාත්මික කියන පරිච්ඡේදයට. තමන්ගේ පාර මාරු වෙනවා. මෙන්න මේ පාර මාරු වීම තුළ තමන් යන හරි පාර නම් ආධ්‍යාත්මික මාර්ගය වැඩි දියුණු වෙන්නේ මේකේ තියෙන ස්වභාවය හොයාගන්නේ මේ සිතේ ස්වභාවය හොයාගත්තට පස්සේදී ගොඩාක් වෙලාවට ආධ්‍යාත්මික කියන ගමන් මාර්ගයේදී තමන්ට හම්බ වෙන්නේ මෙන්න මේ නිවීම කියන එක. නිවීම තුල තමයි ඉන්නේ. හැමෝම නිවීම තුල තමයි ඉන්නේ. නමුත්
නිවීම තුල ඉඳගෙන නිවීම හොයනවා. හොයන්න දුරස් වෙනවා. හොයීම හිවීම දුරස් වෙනවා. හොයන්න දුරස් වෙනවා. මේක හොයන්න ඕනේ මේ සිතේ ස්වභාවය හොයන්න ඕනේ නොඇලීම තුල. මනසින් අල්ලාගෙන නැතුව දැක්කොත් දැක්ක විතරයි. සිතුවිල්ලක් ආවොත් ඒ සිතුවිල්ල ආප් බව දැනගන්න. මෙන්න මෙහෙම ටෙක්නික්ස් තියෙනවා. ඒ කියන්නේ ටෙක්නික්ස් තියෙනවා. මේකට කමටහන් කියලා කියනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මේ මෙන්න මෙහෙම තියෙනවා. ඉතින් මෙච්චර පහසු සරල ක්‍රම තියාගෙන ඔගොල්ලෝ ගොඩාක් මේක ගැඹුරට බහැලා හොයනවා. ඒකේ වරදක් නැහැ. නමුත් හැම කෙනෙක්ම තුලම ඉන්නේ තමන්ම පමණයි. තමන්ට හම්බ වෙන දෙයක්වත් මුණ ගැහෙන දෙයක්වත් දකින්න දෙයක්වත් මේ කිසිම දෙයක් තමන්ට මුණ ගැහෙන්නේ. තමන්ට මුණ ගැහෙන්නෙම මේ ආධ්‍යාත්මික ගමනාන්තයේ තමන්ගේ ස්වභාවය පමණයි. තමන්ගේ ස්වභාවයම පමණයි.